බලන්න යන්නේ අපි ගෙනාපු V8 සවුන්ඩ් කාඩ් එක කොහොමද සෙටප් කරගන්නේ කියලා. හරි, මේ තියෙනවා මයික් එක. කලින් වීඩියෝ එකකින් කතා කරපු මයික් එකට එන පින් සීල් එක ස්පීකරයක් වගේ තියෙනවා ඇතුලෙන්. ඒක පේනවා සුදු පාටට. ඒ පැත්තේ හිටින විදිහට තමයි මයික් එක සෙටප් කරගන්නේ. හරි, දැන් අපිට මේ කේබල් 3ක් තියෙනවා සුදු පාට. එකක් USB, මේක charging cable එක. V8 sound card එක charging cable එක ඒක. මේක තමයි මේ පැත්ත අපිට ලැප් එකකට හරි ෆෝන් එකකට හරි සම්බන්ධ කරගත්ත හැකි. මේක අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් තව ඒ විදිහම කේබල් එකක් තියෙනවා. ඒකත් ඉන් එකක් හරි අවුට්පුට් එකක් හරි විදිහට ගන්න පුළුවන් මේ කේබල් දෙක. ඉතින් මේ තමා අපේ කන්ඩෙන්සර් මයික් එකට එන මයික් කේබල් එක. ඒක අපි මේ විදිහට පැත්ත බලලා සෙට් කරගන්න ඕනේ. හරි, මයික් වයර් එක සෙට් කරගත්තා. මේ තමයි සවුන්ඩ් කාඩ් එක. ඉතින් අපි මේ තමයි සවුන්ඩ් කාඩ් එක. දැන් අපි බලමු මේකට කොහොමද මේක සෙටප් කරගන්න කොහොමද කියලා. ඉතින් මෙතනින් අපිට අවුට් එකක් ගන්න පුළුවන්. ලයින් 2 කියන තැනිනුත් අවුට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනම් මෙන්න මෙතනින් ඉන් කරන්න පුළුවන් ඔයාට. මේක තමයි charging port එක. මේකෙන් ඔයාගේ හෙඩ්ෆෝන් එකක් හරි ඉයර්ෆෝන් එකක් හරි පාවිච්චි කර හැකි, ස්පීකර් එකකට හරි දෙන්න. ඉතින් මේක තමයි හෙඩ්සෙට් එක. හෙඩ්ෆෝන් මේ හෙඩ්සෙට් එකක් ඔයාට පාවිච්චි කරගත්ත හැකි. මේකේ බැලන්ස් කරන සවුන්ඩ් එක ඔයාට මෙතනින් අහන්න පුළුවන්, ඉයර්ෆෝන් එකක් හරි හෙඩ්ෆෝන් එකක් හරි හරහා. එතකොට මෙන්න මෙතෙන්ට තමයි ඔයාගේ මේ ලැබිලා තියෙන මෙන්න මේ මයික් එක, කන්ඩෙන්සර් මයික් එක සම්බන්ධ කරගන්නේ. ඉතින් මෙතෙන්ට ඔයාට නිතරම පාවිච්චි කරන මේ මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන්, ඩයිනමික් මයික් එකක්. හරි, දැන් අපි බලමු කේබල් සම්බන්ධ කරගන්න විදිය. ඉතින් අපි මෙන්න මේ ඉස්සෙල්ලාම අපි charging කේබලේ සම්බන්ධ කරගමු. charging කේබලේ මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. මෙතන ගහලා තියෙනවා charging කියලා. අන්න ඒකට charging කේබලේ සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේ ජැක් එක ගන්නවා. ඉතින් මේක අපි සම්බන්ධ කරගන්නවා මෙන්න මෙතන live 1 කියන එකට. මේකෙන් තමයි අපි අවුට් එකක් ගන්න එළියට. ඉතින් අපි මෙන්න මෙතෙන්ට තමයි අපේ මයික් එක සම්බන්ධ කරගන්නේ. අපි හදාගත් කන්ඩෙන්සර් මයික් එක. ඔන්න ඉතින් දැන් අපි සවුන්ඩ් කාඩ් එක ඔන් කරගෙන තියෙනවා. මේ පවර් බටන් එක එබුවට පස්සේ සවුන්ඩ් කාඩ් එක ඔන් වෙනවා. මේ රෙකෝඩින් එක වෙන්නේ මේ සවුන්ඩ් කාඩ් එකකින් එන එළියට එන වොයිස් එකෙන්. ඉතින් අපි ආයෙ බලමු සම්බන්ධ කරලා තියෙන විදිහ. මෙතනින් අවුට් එක අරන් තියෙනවා. මෙතෙන්ට charging port එක දීලා තියෙනවා. අපි බැලන්ස් කරන සවුන්ඩ් එක මෙතනින් එළියට යන සවුන්ඩ් එක අහගන්න අපි
මෙතන අපේ ඉයර්ෆෝන් එක සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතෙන්ට කන්ඩෙන්සර් මයික් එක ඉන් කරලා තියෙනවා. හරි කැමති නම් අර එහා පැත්තේ තියෙන පෝට් එකට ඔයාගේ ඩයිනමික් මයික් එක සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරි අපි ඉස්සෙල්ලාම මෙන්න මේ මොනිටර් කියන කොන්ට්‍රෝල් එක පාවිච්චි කරලා බලමු ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලා බලන්න ඒක මං අඩු කරනකොට මොකද්ද වෙන වෙනස කියලා. මේක අඩු කරනකොට අපි කතා කරන වොයිස් එකත් අඩු වෙනවා. මේක වැඩි කරනකොට අපි කතා කරන වොයිස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතනින් එළියට යන වොයිස් එක මේන් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ මොනිටර් කන්ට්‍රෝලර් එකෙන්. ඉතින් අපි මේක ගැන තව ටිකකින් කතා කරමු. මේක අර බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් යනවා නම් ඒක අඩු කරගන්න පුළුවන් මෙන්න මේ බෑකින් ට්‍රැක් කියන කන්ට්‍රෝලර් එකෙන්. ඉතින් මේක කන්ට්‍රෝල් වෙන්නේ බ්ලූටූත් සවුන්ඩ් එකක් දුන්නට පස්සේ ඒක මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙතන මේ ලයිව් 1 එකෙන් ෆෝන් එකට සම්බන්ධ කරා කියන්නේ අපි ෆෝන් එකේ මොකක් හරි ටෝන් එකක් ප්ලේ කරත් මේකෙන් මේකට අවුට් මේ ඒ ටෝන් එක එනවා. ඒ වගේම මේකෙන් අවුට් වෙන වොයිස් එකත් අපේ මේ වීඩියෝ වල රෙකෝඩ් වෙනවා. හරි දැන් එතකොට මයික් එකේ ලෙවල් එක අඩු කරගන්න මෙන්න මේ කන්ට්‍රෝල් එකෙන් පුළුවන්. ඉතින් මේ කන්ට්‍රෝල් එක හරහා ඔයාට මයික් එකේ ලෙවල් එක පාලනය කරගන්න පුළුවන් මයික් එකේ විතරක්. ඉතින් ඔයාට මෙන්න මේක පාවිච්චි කරලා එකෝ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. බලන්න මම වැඩි කරනකොට හඬ වෙනස් වෙන විදිහ. ඉතින් මෙන්න මේ වගේ වොයිස් එකක් ඔයාට ගන්න පුළුවන්. මෙන්න මේක පාවිච්චි කරලා. ඉතින් ඔයා කැරෝකේ එහෙම ප්ලේ කරනවා නම් සින්දු කියනවා නම් මෙන්න මේක ගොඩක් වටිනවා. හරි. ඉතින් අපි ඒකත් ටෙස්ට් කරා. මම මේ ගානට ඒක තියාගන්නවා මගේ සවුන්ඩ් එකට. ඉතින් දැන් බලන්න ඔයා මෙන්න මේ ට්‍රිබල් කියන එක අඩු වැඩි කරාම මොකද්ද වෙන්නේ කියලා. දැන් බලන්න මගේ සවුන්ඩ් එක වෙනස් වෙන විදිහ. ඉතින් මේක පැහැදිලි සවුන්ඩ් එකක් වගේ සවුන්ඩ් එක ක්ලියර් වුණා. ඉතින් ඔයාට සවුන්ඩ් එකේ බේස් ගතිය මදි වගේ නම් මෙන්න මෙතන බේස් එකෙන් වැඩි කරගත්ත හැකි. ඔයාගේ බේස් හඬේ බේස් ගතිය. ඉතින් දැන් බේස් එක වැඩි කරගත්තට පස්සේ මේ විදියට ඇහෙනවා. ඉතින් ඔයා රෙකෝඩ් කරන මේ ඔයාගේ වොයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. හරි දැන් අපි බලමු මේ බටන් ගොඩක් තියෙනවා පහතින්. අන්න ඒ බටන් වලින් මොනවද වෙන්නේ කියලා. ඉතින් දැන් මේක ඔබලා බලමු හඬේ වෙනස මොකද්ද කියලා. දැන් පොඩ්ඩක් සවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. නිකන් ඩබල් ඇහෙන ගතියක් වගේ තියෙනවා. දැන් තව පොඩ්ඩක් වෙනස් වුණා ඒ සවුන්ඩ් එක. දැන් තවත් ටිකක් වෙනස් වුණා. ඉතින් ආකාර කීපයකට මේ විදිහට වෙනස් වෙනවා ඔයාගේ වොයිස් එක රීවර්බ් එකක් ඇඩ් වෙලා. ඉතින් මේක ඕෆ් කරගන්නවා මෙන්න මේ බටන් එකක් ඔබලා. හරි දැන් අපි බලමු ඔයා කාටුන් වලට හඬ කවනවා නම් මෙන්න මේ වොයිස් චේන්ජ් බටන් එක ගොඩක් වැදගත් වෙනවා. අපි ඒ වොයිස් චේන්ජ් එක දැන් ටෙස්ට් කරලා බලමු. දැන් ඒක එබුවට පස්සේ මේ විදිහට තමයි ඇහෙන්නේ. ඉතින් ආයේ වතාවක් ඔබලා බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් මේ විදියට ඇහෙනවා ගැඹුරු සවුන්ඩ් එකක්. ආයේ එබුවට පස්සේ මෙන්න මේ විදිහට ඇහෙනවා. දැන් අපි
දැන් මේ විදිය ආයෙ ඔබලා බලමු. දැන් සවුන්ඩ් කීපයක් තියෙනවා 5ක් විතර. ඉතින් මේ තමා නෝමල් සවුන්ඩ් එක. ඉතින් ඒ සවුන්ඩ් එකත් තව ඉෆෙක්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඊට එහා පැත්තේ තියෙන බටන් එක ගැබ්බුවා. එතකොට මේ වගේ සවුන්ඩ් එකක් තමයි එන්නේ. ඉතින් දැන් ට්‍රැක් කියන බටන් එක ඔබලා බලමු මොකද වෙන්නේ කියලා. ඒක එබුවට පස්සේ සවුන්ඩ් එක තව ටිකක් වෙනස් වුණා. ඉතින් දැන් මේක මේ බටන් එක ඔබලා බලමු. ඒකෙදි මොකද වෙන්නේ කියලා. ඉතින් හඬේ පැහැදිලි බවක් ඇති වුණා. හරි. දැන් මේ වොයිස් ඕවර් කියන බටන් එක ගැන අපි කතා කරමු. මේකෙදි වෙන්නේ ඔයා මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් ට්‍රැක් එකක් ප්ලේ කරලා ඔයාගේ වොයිස් එක කරගෙන යනවා නම් මේක ඔටෝමැටිකලි ඒ වොයිස් එක අඩු කරලා ඔයාගේ හඬ පැහැදිලි කතා කරන වෙලාවට විතරක් ඔයාගේ හඬ උස් කරලා අරකට වඩා පොඩ්ඩක් උඩින් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙදි වෙන්නේ. ඉතින් අපි ඒක ලයිව් බලමු ට්‍රැක් එක ප්ලේ කරලා. මගේ ලැප් එක තියෙනවා මෙතන. ලැප් එකෙන් සවුන්ඩ් එකක් මේකට දෙමු තව ටිකකින්. ට්‍රැක් එක ප්ලේ කරන ගමන් අපි මේක ටෙස්ට් කරලා බලමු සවුන්ඩ් කාඩ් එක. ඉතින් මෙතන පහළ බටන් කීපයක් තියෙනවා. මෙතන තියෙන්නේ සවුන්ඩ් ඉෆෙක්ට් ටිකක්. හරි මේ ඉස්සෙල්ලාම තියෙන බටන් එක ඔබලා බලමු. ක්ලැප් කරන සද්දයක් එනවා. ඔයා කාටුන් එකක් හදනවා නම් මේ සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් වටිනවා. I like it, I love it, I want some more of it. Zile zile yo alerg al mile pe mai. ඉතින් ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. අපි දැන් ලැප් එක සම්බන්ධ කරලා මේකට සවුන්ඩ් ඉෆෙක්ට් සවුන්ඩ් ට්‍රැක් එකක් ප්ලේ කරමු. ඉතින් අපි මේ ලැප් එක සම්බන්ධ කරගන්න මෙන්න මේ මෙතන තියෙන මේ ලයිව් 2 එකට එහා පැත්තේ තියෙන මේ USB පෝට් එකට සම්බන්ධ කරගන්නවා. මේකේ USB පැත්ත. ඉතින් මේ පැත්ත සම්බන්ධ කරගන්නවා ලැප් එකේ හෙඩ්ෆෝන් එක සම්බන්ධ කරන තැනට. ඉතින් ලැප් එකට ඔන්න සම්බන්ධ කරගත්තා. අපි මේ ලැප් එකෙන් දැන් ට්‍රැක් එක ප්ලේ කරලා බලමු. මේකේ ඉතුරු බටන් ටික කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා. ඔන්න ඔහම සවුන්ඩ් එක ප්ලේ කරා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ බටන් එක ගැන ට්‍රැක් කියන බටන් එක ගැන මේ සවුන්ඩ් කන්ට්‍රෝල් එක ගැන. ඉතින් අපි මෙන්න මේකෙන් අපිට බෑග්ග්‍රවුන්ඩ් ටෝන් එක අඩු කරගන්න පුළුවන් ට්‍රැක් එකේ සවුන්ඩ් එක අපිට ඕන ගන්නට. ඉතින් මෙන්න මේ විදිහට අපිට සෙට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේ වොයිස් ඕවර් කියන එක උඩ ඔබලා අන්න එකෙන් මොකද වෙන්නේ කියලා.
දැන් බලන්න අර කලින් බෑග්ගවුන්ඩ් ටෝන් එක අඩු වෙලා අපේ සවුන්ඩ් එක විතරක් ඇහෙනවා. ඉතින් බෑග්ගවුන්ඩ් ටෝන් එක අඩු වෙලා දැන් අපේ සවුන්ඩ් එක විතරක් ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ සවුන්ඩ් එක නැවැත්වුවේ ගමන් ආයෙ බෑග්ගවුන්ඩ් ටෝන් එක උඩට එනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මේක මේ වොයිස් ඕවර් එකෙන් තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් අපි පොඩි සින්දුවක් කියලා බලමු. සඟවන්න එපා හසරැල් දල්වන්න එපා කිනීදැල් ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිත මගෙම හැඟේ ඔබ නම්. වැඩිය සිද්දුව දාන්න විදිහක් නෑ මේක කොපිරයිට් වදින්න පුළුවන්. ඒ නිසා දැන් ඕෆ් කරනවා. මේක දැන් ලැප් එක සම්බන්ධ කරේ මම මේ කේබල් එකකින්. ලැප් එක ඕනනම් බ්ලූටූත් වලින් සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාගේ බ්ලූටූත් ඔප්ෂන් වලට ගියාට පස්සේ V8 කියලා බ්ලූටූත් ඔප්ෂන් එක පෙන්නනවා. ඒක කනෙක්ට් කරලා ෆෝන් එකෙන් බෆල් එකට සින්දු දාන විදිහට මෙන්න මේකට මේකත් එක්ක කනෙක්ට් වෙන්න හැකි. ඒ සවුන්ඩ් එකත් මෙන්න මේ ඩ්‍රැගින් ට්‍රැක් කියන කන්ට්‍රෝලර් එකකින් අඩු කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි V8 සවුන්ඩ් කාඩ් එකේ වැඩ. ඉතින් මේක සෙටප් කරන විදිහ මම මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අර YouTube Master Academy කියලා ප්ලේලිස්ට් එකක් කරගෙන යනවා. ඉතින් YouTube channel එක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඔයාට ඒ වීඩියෝ සීරීස් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය ඒකට සම්බන්ධ වෙන්න ප්ලේලිස්ට් එක තියෙනවා. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නම්.